ලංකාවාසී බෞද්ධයන් භාග්‍යවතුන් වහන්සේට ගොඩක් ණය ගැති. ඒකට හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවස්ථාවේ 3 වතාවක්ම ජීවමාන භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළා. මේ ලංකාද්වීපය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙන් ස්පර්ශ කරන්නට යෙදුණා. ඒ වගේම පළවෙනි අවස්ථාවේ වැඩම කරපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාද්වීපය වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කරන්නට යෙදුණා. බුදු කෙනෙක් යම් රටක් වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කරා නම් එහෙම එක රටයි තියෙන්නේ, ඒ තමයි ශ්‍රී ලංකාව. මේ ලංකාවේ විතරයි භාග්‍යවතුන් වහන්සේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරන්නට යෙදුණා. ඒ වගේ මෙතනින් නතර උනේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ විශේෂ අදිෂ්ඨාන 5ක් කරා. තමන් පිරිනිවන් පාන්නට කලින් පරිනිර්වාණ මංචකේ වැඩ හිඳමින් ඒ අදිෂ්ඨාන 5 සිද්ධ කරන්නට යෙදුනේ. ඒ අදිෂ්ඨාන 5න් අදිෂ්ඨාන 3ක්ම අපේ ලංකාවේ අනුරාධපුරයේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ සම්බන්ධව තමයි අදිෂ්ඨාන 3ක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව අදිෂ්ඨාන පිහිටුවලා බෝධීන් වහන්සේ නමක් බෝධි අංකුරයක් යවපු එක රටයි තියෙන්නේ, ඒ තමයි ශ්‍රී ලංකාව. වෙන කිසිම රටකට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන පිහිටුවලා බෝධි අංකුරයක් යවලා නැහැ. අපේ රටට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන 3ක බල පිහිටුවලා භාග්‍යවතුන් වහන්සේට ලෞතර බුද්ධත්වයේ සඳහා සෙවණ දීපු බෝධීන් වහන්සේගේ අංකුරයක් මේ ලංකාද්වීපයට එව්වා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ තව අදිෂ්ඨාන 2ක් පිහිටෙව්වා. ස්වර්ණමාලී මහා සෑරඳුන්ගේ ධාතුන් වහන්සේලා, ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා මේ ලංකාද්වීපෙහි මහා සෑය තුල බුද්ධ වේශයක් මවාගෙන මේ ලංකාද්වීප වාසී සහිත ලෝක සත්වයාට බුදුරැස් විහිදුවමින් යමක ප්‍රාතිහාර්ය දක්වලා මහා සෑයෙහි තැන්පත් වෙලා මේ ලංකාවාසී මිනිසුන් සහිත ලෝක සත්වයාට අර්ථය සිද්ධ කරේවා කියලා අදිෂ්ඨාන පිහිටෙව්වා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ ථූපාරාම මහා සෑයේ පිහිටන දවසේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන පිහිටෙව්වා. ථූපාරාම මහා සෑය තුල වැඩ සිටින දකුණු අකුධාතුන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ ඒ දකුණු අකුධාතුන් වහන්සේගෙන් නික්මිච්ච බුදුරැස් වලින් මේ ලංකාද්වීපේ නොතෙමිච්ච බින් අඟලක් නැහැ. දකුණු අකුධාතුන් වහන්සේගෙන් නික්මිච්ච බුදුරැස් වලින් මේ ලංකා භූමියේ නොතෙමිච්ච බින් අඟලක් නැහැ. මේ මුළු ලංකාද්වීපයම ඒ දකුණු අකුධාතුන් වහන්සේගෙන් නික්මිච්ච දිය දහරාවල් වලින් මේ මුළු ලංකාද්වීපයම සීතල බවට පත් වුණා. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන පිහිටුවලා එවපු එක රටයි තියෙන්නේ. ඒ තමයි මේ ලංකාද්වීපය. මේ විදියට ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අස්ථි ධාතුන් වහන්සේලා පවා තමන් වහන්සේට පිහිට වෙච්ච බෝධි අංකුර පවා මේ ලංකාද්වීප වාසීන් කෙරෙහි කරුණාවෙන් මේ රටට එව්වා. භාග්‍යවතුන් වහන්සේ ඇමරිකාවට, එංගලන්තයට ඒ වගේ රටවල් වලට එහෙම යවලා නැහැ. මේ ලංකාව කියන පුංචි රටට තමයි ඒ ධාතුන් වහන්සේලා පවා අදිෂ්ඨාන පිහිටුවලා එවන්න කටයුතු සූදානම් කළේ. ඒ නිසා ලංකාවාසී පින්වතුන් විශේෂයෙන්ම ණයගැතේ බුද්ධ ශාසනයට. ඒ ලංකාවාසී බෞද්ධ ජනතාව මේ බුද්ධ ශාසනය රැක ගැනීමට විශේෂ උත්සාහයක් කරන්නට ඕන. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන ධර්මය තමයි ප ဋ ාණ ධර්මය. දැන් ත්‍රිපිටකය ගත්තයින් පස්සේ ත්‍රිපිටකය අතරින් මුලින්ම අතුරුදහන් වෙන්නේ අභිධර්ම පිටකය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42000යි. මේ අභිධර්ම පිටකය තමයි ත්‍රිපිටකය තුලේ මුලින්ම අතුරුදහන් වෙන පිටකය. මේ අභිධර්මයේ තුලිනුත් තත්ත ප ဋ ාණං සබ්බ පඨමං අන්තරදායති. අභිධර්ම පිටකයේ තුලිනුත් මුලින්ම අතුරුදහන් වෙන්නේ මේ ප ဋ ාණ දේශනාව.
ත්‍රිපිටක පොත් වහන්සේලා 57 තුලින් පරියත්ති ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ මේ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ප්‍රකරණය තමයි මුලින්ම අතුරුදහන් වෙන්නේ. එනිසා ලංකා වාසී පින්වතුන්ගේ ලොකු වගකීමක් තියෙනවා මේ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වීමට ගොදුරු වෙලා තියෙන මේ ප ဋ ාණ දේශනාව ආරක්ෂා කර ගැනීමට. ඒ වගේම මේ හේතුඵල ධර්ම දේශනාව පුළුල් විදියට විස්තර කරපු දේශනාව තමයි මේ ප ဋ ාණ දේශනාව. මේ ප ဋ ාණ දේශනාව අතුරුදහන් වුණොත් අපිට හේතුඵල දේශනාව පුළුල්ව තේරුම් ගන්න හැකියාවක් නැහැ. අභිධම්මෝ නාම සබ්බඤ්ඤෝ බුද්ධානං යේව විසයෝ න අඤ්ඤේසං විසයෝ. මේ අභිධර්ම දේශනාව කියන එක පැවැත්වීමට ලෝක සත්වයාට දායාද කිරීමට සමර්ථ වෙන එකම ශාස්ත්‍රූන් වහන්සේ නමක් පමණයි මේ ලෝක ධාතුව තුල පහළ වෙන්නේ. ඒ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ මේ තරම් වටිනා කියන දේශනාවක් ලෝක සත්වයාට දායාද කළ අසහාය මහෝත්තමයාණන් වහන්සේ තමයි අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා උන්වහන්සේගේ ඉල්ලීම තමයි, උන්වහන්සේගේ අපේක්ෂාව තමයි පරියත්තියා ඨිතාය ශාසනං ඨිතං හෝති. භාග්‍යවතුන් වහන්සේගේ මේ පරියත්ති ශාසනය විරාජමාන වුණොත් තමයි බුද්ධ ශාසනය බැබලෙන්නේ. තථාගත පවේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය දෙක බැබලෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල මේ ධර්මය පරිහරණය කරන මට්ටම આવොත් පමණයි. මේ ධර්මය පරිහරණය කරන්න මේ ධර්මයේ සමාජය තුල පතුරවන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය බැබලීමට ලක් වෙන්නේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥාණය හොඳ හැටි තේරුම් ගන්නට නම් මේ අභිධර්ම පිටකය ඉගෙන ගන්නට ඕන. අභිධර්ම පිටකයේ අගමුලවත් ස්පර්ශ කරපු නැති කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේ ප ဋ ාණ දේශනාව ස්පර්ශ කරන විට ඔහුට අර මහා ගතිගම්‍ය තිස්සදත්ත තෙරුන් වහන්සේට වගේ පුදුමාකාර බුද්ධ ගුණාරම්මන ප්‍රීති සෝමනස්ස උපදවා ගැනීමට හැකියාව තියෙනවා. එනිසා ලංකා වාසී ලෝකවාසී සියලුම පින්වතුනි බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වන ධර්මය තමයි මේ ප ဋ ාණ ධර්මය. ඒ නිසා මුලින්ම අතුරුදහන් වෙන ඒ වගේම ජීවිතයට ප්‍රඥාව උපදවා ගැනීමට අප්‍රමාණ උපනිශ්‍රයක් වන මේ ප ဋ ාණ ධර්ම සජ්ජායනාව හැමදෙනාම පුළුවන් සෑම අවස්ථාවකදීම සජ්ජායනා කරත්වා. ඒ වගේම තම තමන්ට සම්බන්ධ සෑම කෙනෙක්ම මේ ප ဋ ාණ ධර්මයේ පිළිබඳව දැනුවත් කරත්වා කියලා ඔබ හැමදෙනාගෙන් මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.